ආයුබෝවන්. ඔබ මේ එකතු වෙන්නේ 2026 මාර්තු 26 වෙනි බ්‍රහස්පතින්දා දිනට අදාළව රාශි චක්‍රයේ සමබරම සහ සුන්දරම ලග්නය වන තුලා ලග්නයේ ගැඹුරු සහ නිවැරදිම පලාපල විග්‍රහය සමගයි. තුලා ලග්න හිමියනි, හෙට දිනය කියන්නේ මහා ප්‍රඥාවට අධිපති ගුරු ග්‍රහයාට අයත් දිනයක්. ඔබේ ලග්නාධිපති වෙන්නේ සුඛෝපභෝගී ජීවිතයට අධිපති සිකුරු ග්‍රහයා. සිකුරුගේ ආකර්ෂණයත් ගුරුගේ ධන වාසනාවත් එකට ගැටෙනකොට හෙට දවස ඔබට කොහොම බලපායිද? හෙට දවසේ ඔබේ තීරණ ගන්න බැරිකම නිසා ඇතිවෙන මහා පාඩු නවත්තගෙන බලාපොරොත්තු වෙන මහා ධනයක් සහ සාර්ථකත්වයක් ළඟා කරගන්න අනිවාර්යෙන්ම කළ යුතු රහස් ශාන්ති කර්මයක් මම වීඩියෝව අවසානයේ කියනවා. වීඩියෝව අන්තිම වෙනකම්ම බලන්න. පොදු තත්ත්වය සහ මානසිකත්වය. හෙට දවස ආරම්භයේදීම තුලා ලග්න හිමියන්ට දැනෙන ප්‍රධානම දේ තමයි සමාජයෙන් ලැබෙන පුදුමාකාර ආකර්ෂණය සහ නිදහසේ ලස්සනට දවස ගත කරන්න තියෙන ආශාව. අනිත් අයගේ ප්‍රශ්න විසඳන්න හෙට ඔබට ලොකු හැකියාවක් ලැබෙනවා. හැබැයි තුලා ලග්න හිමියනි, පරිස්සම් විය යුතු ප්‍රධානම තැනක් තියෙනවා. හෙට දවසේ ඔබේ තියෙන ලොකුම දුර්වලතාවය මතුවෙන්න පුරුවන්. ඒ තමයි තීරණ ගන්න බැරුව දෙගිඩියාවෙන් පසුවීම. indecisiveness. මේකද හොඳ අරකද හොඳ කියලා හිත ඉන්න ගිහින් හෙට දවසේ එන හොඳම රන්වන් අවස්ථාවක් ඔබට මග හැරෙන්න ඉඩ තියෙනවා. ඉක්මන් සහ ස්ථිර තීරණ ගන්න. රැකියාව සහ මූල්‍ය තත්ත්වය. රැකියාව සහ ව්‍යාපාර ගැන කතා කරනකොට හෙට දවස ඔබට ඉතාමත් වාසනාවන්තයි. විශේෂයෙන්ම ඔබ කලාංශයේ, රූපලාවන්‍ය, නීති ක්ෂේත්‍රයේ හෝ උපදේශන කටයුතු වල නිරත වෙනවා නම් හෙට ඔබට ලොකු මූල්‍යවාසි ලැබෙනවා. අලුත් ගිවිසුම් වලට අත්සන් කරන්න ඉතාමත් සුබ දවසක්. මූල්‍ය තත්වයේදී සිකුරු ගුරු බලයෙන් ඔබේ අතට ලොකු මුදලක් ගලාගෙන එනවා. නමුත් ඒ ලැබෙන මුදල් ඇහැට ලස්සනට පේන සුඛෝපභෝගී දේවල් වලට සහ අනවශ්‍ය විලාසිතාවලට නාස්ති කරන්න යන්න එපා. ඒ වගේම ඉක්මනින් සල්ලි හොයන්න හිතාගෙන දැඩි අවදානම් ආයෝජනවලට අත ගහන්න එපා. අතට එන මුදල් පරිස්සම් කරගන්න. ආදරය සහ සෞඛ්‍යය. ආදර ජීවිතයේ සහ විවාහ ජීවිතයේදී හෙට දවස අතිශය රොමෑන්ටික් දවසක්. සහකරුගෙන් ඔබට ලොකු ආදරයක් සහ වටිනා තෑග්ගක් ලැබෙන්න පවා ඉඩ තියෙනවා. ප්‍රශ්න තියෙනවා නම් සාකච්ඡා කරලා විසඳගන්න. සෞඛ්‍ය තත්ත්වය ගැන බලනකොට සිකුරුගේ බලපෑම නිසා වකුගඩු, මූත්‍රා ආසාදන සහ යටිබඩේ වේදනාවන් මතුවෙන්න පුළුවන්. පැණි රස කෑම පාලනය කරන්න, වතුර ගොඩාක් බොන්න. හෙට දවස සඳහා විශේෂ රහස් ශාන්ති කර්මය. 2026 මාර්තු 26 වෙනි බ්‍රහස්පතින්දා දින ඔබේ ජීවිතයේ සාර්ථකම දවස කරගන්න නම් උදෑසනම අවදි වී සුදු සහ කහ පැහැය මල් පූජා කරන්න. එසේම දුක්පත් පවුලකට සුදු පැහැය රෙදි හෝ පැණි රස කෑමක් පරිත්‍යාග කරන්න. එයින් ඔබේ සිකුරු සහ ගුරු බලය උපරිමයෙන් සක්‍රිය වෙලා දෙගිඩියාව ඉවත් වී මහා ධනයක් සහ සමාජයේ ඉහළම ආකර්ෂණය ඔබට හිමි වෙනවා. සුබ වර්ණය වෙන්නේ සුදු සහ කහ පැහැයයි. සුබ අංකය වෙන්නේ අංක 6 සහ 3. ඔබේ මේ තියෙන අපූරු සමබරතාවය නිවැරදිව පාවිච්චි කරලා හෙට දවස උපරිමෙන් ජයගන්න. මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා පහලින් තුලා ලග්නය කියලා කමෙන්ට් කරන්න. අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. තෙරුවන් සරණයි.